හයිබෝන් සාධනය පිළිගන්නවා යාත්‍රිකයා official YouTube channel එකට. ඉතින් අදාරංග වලට ගොඩක් recording වලට use කරන්න වගේම අපිට double top එකක් උනත් දාගන්න පුළුවන්. USB recording තියෙන effect 99ක් තියෙන power mix එකක්. ඉතින් ඕඩ් 1000ක් out කරන්න පුළුවන්. ඉතාමත්ම හොඳ V-Mini 4 සහ V-Mini 8 කියන power mix එක තියරන් ගලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් බලමු අපි මේ mixes දෙක ගැන. හොඳයි. මේ තියෙන V-Mini 4 කියන power mix එක. ඉතින් මේක වොට් 1000ක් out කරන power mix එකක්. ඒවම channel 4ක් තියෙනවා මේකේ. අපිට combo inputs හතරක් තියෙනවා. ඒ කියන්නේ XLR jack එක සහ mono jack එක කියන දෙකම මේකට ඉන් කරන්න පුළුවන්. ඊට පස්සේ මේකේ channel strip එක ගත්තොත් මේක අපිට උඩින්ම තියෙන trim කියලා gain එක, gain control එක, ඊට පස්සේ high mid low තියෙනවා. ඒ වගේම මේක අපිට aux output දෙකක්ම include වෙනවා FX out එකත් එක්ක. ඊට පස්සේ අපිට මේකේ pan control එක තියෙනවා. ඉතින් ඒ වගේ channel හතරක් මේකේ තියෙනවා සහ අපිට මේකේ effect processor එක ඉතාමත්ම හොඳ effect processor එකක් තියෙනවා. effect 99ක් තියෙන USB recording කරන්න පුළුවන් mix එකක් මේක. දැන් මේක use කරලා බලමු recording එක කරගන්න කොහොමද කියලා. ඊට පස්සේ අපිට මේකේ තියෙනවා main outputs දෙක. එතකොට FX control එක, වගේම headphone control එක අවිල්ලා තියෙනවා. මෙතන Bluetooth connect කරගන්න පුළුවන් display එකත් එක්ක අපිට අවිල්ලා තියෙනවා. වගේම මෙතනින් අපිට USB connect කරගන්න display එකයි effect processor එක display එක දෙකම අවිල්ලා තියෙනවා. බලමු මේකේ back panel එකේ මොනවද තියෙන්නේ කියලා. back panel එක ගත්තොත් මේක අපිට watt ගාන මේකේ සඳහන් කරලා තියෙනවා. watt 1000ක් තියෙනවා අපිට මේකේ 4 ohms වලට. ඉතාලත් හොඳයි. ඔයගොල්ලන්ට මේක single top දෙයක් වගේම power top දෙයක් වුණොත් මේකෙන් use කරන්න පුළුවන්. ඉතින් මේක අඟල් 8 ස්පීකර් අඟල් 8 power mix එක බැලුවොත් ඒකේ ඒ option එකේ ඒ විදිහම තියෙනවා. අපිට මේක වැඩි වෙන්නේ channel 4ක් මේකේ වැඩි වෙනවා. ඉතින් channel 8ක් තියෙන power mix එකක් තමයි මේ V-Mini 8 කියන power mix එක. ඉතින් මේකෙත් අර වගේම option ටික තියෙනවා. ඔයාලට effect දාගන්න. ඒ හැම option එකම මේකෙත් තියෙන බලමු මේකෙන් recording එකක් කරගන්නේ කොහොමද කියලා දැන්. අපි දැන් බලමු මේ mix එකේ recording එකක් කරගන්න කොහොමද කියලා. මුලින්ම මට ඕන වෙනවා මේ වගේ aux cable එකක්. අපිට මේකෙන් ෆෝන් එක කනෙක්ට් කරගන්න පුළුවන් කේබල් එකක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපිට මයික් කේබල් එකක් ඕනේ මයික් එක ඉන් කරගන්න සහ අපිට මේකට USB disk එකක් ඕනේ. මෙතන වගේ USB pen එකක් අවශ්‍ය වෙනවා. අපිට මේක ප්ලග් කරලා කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා record කියලා බටන් එකක්. ඒක long press කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට record කියලා option එකක් එනවා. අපි එකපාරක් press කරන්න තියෙන්නේ record කරගන්න අවශ්‍ය වෙලාවට. ඉතින් අපි මේකෙන් දැන් සින්දුවක් play කරලා මේක volume කරගෙන ඉස්සෙල්ලම ප්‍රසප් මෙතනින් record button එක press කරගෙන මේක record කරලා බලමු කොහොමද මේකේ quality එක කියලා. Nangdan mal mala dala